අද වීඩියෝවේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන හේමාස් හෝල්ඩින්ග්ස් ආයතනය මගින් ඉෂුව කළ තියෙන ජොබ් වේකන්සිස් කීපයක් පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන ජොබ් වේකන්සිස්, ඒ වගේම කොහොමද මේ සඳහා ඇප්ලයි කිරීමක් කරන්න කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම පුහුණුවක් තියෙන අයට, පුහුණුවක් නැති අයට වගේම ඉන්ටර්න්ෂිප් හොයන අයට ලංකාව පුරාම වේකන්සිස් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනටමත් JobMinder YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙන්න subscribe කරන් යන්න තම්පෙත් ගන්න එපා. ඉතින් හේමාස් ආයතනයේ විතරක් නෙමෙයි වෙනත් ආයතන සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝස් අවශ්‍යයි නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාගෙන යන්න තම්පෙත් කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ලේසියෙන්ම මෙන්න මෙතනට එන්න පුළුවන්. ඉතින් හේමාස් හෝල්ඩින්ග්ස් විතරක් නෙමෙයි ලංකාවේ අනිකුත් ප්‍රධාන පෙළේ ආයතන මගින් ඉෂුව කළ තියෙන job vacancies උනත් ඔයාලට මෙතනින් ගිහලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේන ඇති හේමාස් කියලා තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතන තියෙන සියලුම vacancies හේමාස් ආයතනය මගින් official release කර තියෙන job vacancies. ඒක නිසා ඔයාලට බය නැතුව මේ වෙනුවෙන් apply කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන job vacancies නිතර update වෙනවා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් job vacancies 40ක් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඉතින් මුලින්ම job title යටතේ මේ විදිහට එක් field වලට අදාළව තියෙන job vacancies ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන opening date එක සහ අයදුම්පත් බාර ගන්න අවසාන දිනය සඳහන් කිරීමක් කරලා තිනවා. ඉතින් පළවෙනි vacancy එක sales delegate සම්බන්ධයෙන් opening date එක 2026 ජනවාරි 13 වෙනිදා, අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026 ජනවාරි 27 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි vacancy එක regional manager සම්බන්ධයෙන් තියෙන්නේ opening date එක 2026 ජනවාරි 13 වෙනිදා, අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026 ජනවාරි 27 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. මීට අමතරව internship job vacancies ප්‍රමාණයක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. internship, human resource, ඒ වගේම IT, ඒ වගේම QA සහ production සම්බන්ධයෙන්, ඒ වගේම legal සම්බන්ධයෙන්ොත් internship vacancies ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් issue කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට internship සහ එක් field වලට අදාළ vacancies ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් මෙන්න මේ විදිහට issue කරලා තියෙනවා. ඉතින් මම දැන් පැහැදිලි කිරීමක් කරන්න මේ සඳහා කොහොමද apply කිරීමක් කරන්න කියලා. ඉතින් එක් job position එකට අදාළව පැහැදිලි කිරීමක් කරන්න ඒ විදිහට තමයි අනිත් job position සඳහා apply කිරීමක් කරන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේන ඇති executive human resource service සම්බන්ධයෙන් vacancy එකක් තියෙනවා. අන්න ඒක උඩ මම ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. closing date එක 2026 ජනවාරි 25 වෙනිදා. executive human resource service සම්බන්ධයෙන් තමයි මේ vacancy එක issue කරලා තියෙන්නේ. ඒ වගේම location එක විදිහට දන්කොටුව කියලා මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට paper notice එකක් බලා ගන්න පුළුවන්. මේ paper notice එකේ job position එක සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරලා තිනවා. ඒක නිසා අනිවාර්යෙන් paper notice එක සම්පූර්ණයෙන් කියවන්න. ඉතින් මුලින්ම ඔයාලට ආයතන සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා තිනවා. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් responsibilities මොනවාද, tasks මොනවාද, duties මොනවාද, ඒ කියන්නේ ඔයාලට කරන්න තියෙන මොන වගේ දේවල්ද කියලා මෙතනින් සඳහන් කිරීමක් කරලා තිනවා. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ job position එක සඳහා apply කරන්න ඔයාලට තියෙන්න ඕනේ educational, professional, ඒ වගේම experience සහ skill සම්බන්ධයෙන් මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් කියවන්න. ඉතින් ඔන්න සඳහන් කරපු සුසුකම් ඔයාලට තියෙනවා නම් මෙන්න මේ විදිහට ලේසියෙන්ම apply කරන්න පුළුවන්. ඉතින් සරල දෙයක් තියෙන්නේ මෙන්න මෙතන email address එකක් සඳහන් කිරීමක් කරලා තිනවා. මේ email address එකට professional CV එකක් send කරලා මේ සඳහා ලේසියෙන්ම apply කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන හේමාස් හෝල්ඩින් PLC ආයතනය මගින් job vacancies විශාල ප්‍රමාණයක් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.